අපිට තියෙන ලෝස් 4ක් විතරයි. හිතුන ගමන් භාවනා කරන්න ගියොත් මේක වෙන්නේ නැහැ. සින්දු කියන එක ඉන්නවා වාගේ ඉහළ ඉන්නවා සින්දු කියන එකත් එක්ක. ලස්සන කරගන්න පුළුවන්, ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. සුබ දවසක් ඔයාලට ඔන්න මම අද අරන් ආවා. ලෝස් 4ක්. අපේ ජීවිතේ හොඳ පුරුද්දක් ඇති කරගන්න පුළුවන් ලේසිම විදිය සහ මේ නරක පුරුදු තියනවා නම් ඒවා අපේ ජීවිතෙන් ඈත් කරලා දාන්න පුළුවන් ලේසිම විදිය ගැන වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. අපිට තියෙන ලෝස් 4ක් විතරයි. ඒ ලෝස් 4 පාවිච්චි කරලා අපි කොහොමද පුරුද්දක් අපේ ජීවිතේ ලං කරගන්න නිසා අපිට ඕනෙති පුරුදු අපේ ජීවිතෙන් ඈත් කරගන්න නරක පුරුදු අපේ ජීවිතෙන් කොහොමද අපි ඈත් කරගන්න කියන එක මම ඔයාලට කියලා දෙනවා. මම ඉස්සෙල්ලාම ඔයාලට ලෝස් 4 කියන් යන්න. එක පැහැදිලිව පෙනෙනසේ තබා ගැනීම, දෙක ආකර්ෂණය කර ගැනීම, තුන පහසුදායක කර ගැනීම, හතර තෘප්තිදායක කර ගැනීම. අන්න ඔය ලෝස් 4ට යතු අනු යද්දී අපිට පුරුද්ද ලේසියම අපේ ජීවිතේ ලං කරගන්න පුළුවන් සහ කැමැත්තෙන් අපිට ඒ පුරුද්ද දිගටම කරගෙන යන්න පුළුවන්. මහන්සි යන්න නැතුව පොඩි දෙයක් කරන්න තියෙන්නේ. පොඩි දේ කරලා කොහොමද මේ පුරුද්ද අපේ ජීවිතේ ලං කරගන්න කියන එක තමයි මම අද ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. පළවෙනි ලෝ එක තමයි මේ පුරුද්ද අපිට පැහැදිලි පෙන්සේ තබා ගන්න. ඒකට අපි කරන්න ඕන සාමාන්‍යයෙන් කරන දේවල් වල ලයිස්තුවක් හදාගෙන යන්න ඕනේ. මුදේම නැගිටිනවා, ෆෝන් එක ගන්න පුළුවන්, අප කනවා. එහෙම දවසේ කරන දේවල් අපි ලයිස්තුවක් හදා ගන්නවා. ඒ ලයිස්තුව හදාගෙන ඊට පස්සේ අපි කරන්නේ එක සිද්ධියට අනුව අපි හොඳ දෙයක් නම් ඒකට ධන ලකුණක් දාන්න පුළුවන්. ඊට ටිකක් ෆෝන් එක පාවිච්චි කරන නරකද ඒක අපිට ඍණ ලකුණු දාන්න පුළුවන්. ලයිස්තුවක් නිර්මාණය කරමින් අපිට අවබෝධයක් එනවා අපි මොන පුරුදුද කරන් යන්න ඕන, මොන පුරුදුද නවත්තන්න ඕන. පළවෙනි නීතිය අපි කරන්න ඕන ඊළඟ දේ තමයි කරන දෙයට වෙනම ස්ථානිකුයි වෙලාවකුයි තියාගන්නවා. අපි මේ ස්ථානේ මේ වෙලාවේ මේ දේ කරනවා. දැන් අපි භාවනා කරන්න ඕන නම් අපි දැන් අපේ කාමරේ වෙනම ස්ථානයක් ඒකට හදාගෙන මේ ස්ථානේ මේ වෙලාවේ මම විනාඩි 10ක් භාවනා කරන ස්ථිර තැනක් අපිට යොදා ගන්න ඕනේ. තැනට ගියපු ගමන් අපේ ඔළුවට යනවා අපි දැන් මම කරන්න ඕනේ මේ දේ කියලා. මේක කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන ගගා හිටියට වැඩක් නැහැ. යනවා කියලා තැනකුයි වෙලාවකුයි දාගත්තම ඒ තැනට ගියාම අපි ඒ දේ කරගෙන යනවා. මේක තැන් කරන්න ගියොත් යාර පිළිවෙලක් නැහැනේ. ස්ථානේ අපි කරන්න ඕනේ භාවනා කරන එක නම් අපි ඒ දේ කරන්න ඕනේ. පාඩම් කරන එකට දැන් මේසට යනවනම් අපි මේසෙ කරන්න ඕන ඒ දේ විතරයි. මේක යූස් කරන දේ ෆෝන් එක යූස් කරන්න ඕන. අපතක් කියනවනම් අපි එතනත් වෙනම තැනක් හදාගත්තම අපිට ලේසි ඒ තැනට ගිහපු ගමන් අපිට ඉබේම ඒ දේ කරන්න හිතෙනවා. පළවෙනි නීතියට අනුව අපි කරන්න ඕන අනිත් දේ තමයි පවතින පුරුද්දක් එක්ක අපේ අලුත් පුරුද්ද සම්බන්ධ කරන්න ඕනේ. දේ නැගිටලා තේක බිව්වට පස්සේ මම මෙච්චර වෙලාවක් භාවනා කරනවා. අන්න එහෙම අර එකකට එකක් සම්බන්ධ කරාම තේක බොන එක හැමදාම කරනවා. ඒතකොට තේක බීලා ඉවර වෙච්ච ගමන් අපි ඔළුවට එනවා ඊළඟට මම කරන්න ඕනේ භාවනා කරන එක කියලා. මොකද පුරුද්දත් එක්ක සම්බන්ධ කරන දින අපි අරග කරොත් අනිවාර්යෙන් ඒකත් කරන්න ඕනේ කියලා අපි ඒකට එකගතාවයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ දේ අපි අනිවාර්යෙන් හැමදාම නිකම් මේක කරනවා. අපි හිතුන ගමන් භාවනා කරන්න ගියොත් මේක වෙන්නේ නැහැ. එතකොට අපිට නිකන් ගියක් නැහැනේ. මේ ගියේ එන්නේ එතකොට අපිට අර හැමදාම කරන පුරුද්ද. අර කෝපි එක බුද්ධිය එතකොට අපි ඔළුවට යනවා ඊළඟට කරන්න ඕනේ නම් භාවනා කරන එක කියලා අපි නිකම්ම එකට යොමු වෙනවා. ඒ කෑම ගත්තාන් පස්සේ මම අනිවාර්යෙන් විනාඩි 10ක් පොතක් කියවනවා. අන්න ඒ වගේ දැනකට අපිට එන්න පුළුවන්. කාලය ඉවර වෙද්දිම අපි ඔළුවට එනවා. ඊළඟට අපි කරන්න ඕනේ පොතේ පොඩ්ඩක් කියවන්න ඕනේ කියන එක. කලින් පුරුද්ද හැමදාම කරන දේ කරගෙන යද්දි ඒකට අපිට ගියේ එනවා. ඊළඟට කරන්න ඕනේ ඒ දේ කියලා. අපි මේකට කියනවා පුරුදු ගොඩ ගසා ගැනීමේ ක්‍රමය කියලා. මම මේක ඉවරෙලා මම මේක කරනවා. මම මේක ඉවරෙලා මේක කරනවා. අර ඒ විදිහට අපිට යද්දි ගියක් තියෙනවා. මේකෙන් පස්සේ මේක කරන්න ඕනේ කියන එක අපි ඔළුවට එනවා හැමතිස්සෙම. එතකොට තමයි මේ පුරුද්ද අපිට නොකඩව කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. පුරුද්දක් ඇති කරගැනීමේ දෙවෙනි නීතිය තමයි ආකර්ෂණය කිරීම. ආකර්ෂණයේ විදිහට අපිට ඒක කරගෙන යනවා නම් අපිට ඒක කරන්න හැමදාම ආස හිතෙනවා. ඒකට අපි කරන්න ඕන අපි හැමදාම බැහැ වෙච්ච දේවල් පුරුදු වෙච්ච දේවල් තියෙනවනේ. උදාහරණයක් විදිහට ගත්තම අපි ෆෝන් එක යූස් කරන්න පුරුදු වෙලා තියෙන්න පුළුවන්. ඒක හරිය හැමදාම අපි ඒ දේ කරන දේ. අපි ඒකට සම්බන්ධ කරන්න පුළුවන් අර විදිහටම කලින් වගේම ෆෝන් එක යූස් කරොත් මම මෙච්චර වෙලා පොතක් කියවනවා. මෙච්චර වෙලා භාවනා කරනවා. මෙච්චර වෙලා ව්‍යායාම කරනවා. එකෙන් වෙන්නේ ෆෝන් එකට අපි තියෙන කැමැත්ත නිසා ආසාව නිසා ඒ දේ කරනවා. එතකොට ඒ දේ කරද්දී ඒකටම අපි සම්බන්ධ කරාම අපිට අවශ්‍ය පුරුද්ද කියන්නේ කලින් පුරුද්දට අපිට ගොඩනගා ගන්න ඕන පුරුද්ද සම්බන්ධ කරාම අර දේ කරන් යද්දී අපිට අරකට අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒකට අපි කියනවා පෙළඹවීම පොදි ගැසීමේ ක්‍රමය කියලා. අපිට ආකර්ෂණය වෙන්නේ අර කලින් පුරුද්ද හැමදාම කරන දේ. නමුත් අරකින් අර නිකම්ම අලුත් පුරුද්දත් අපිට අපේ ජීවිතේට එකතු වෙනවා. පුරුද්ද ආකර්ෂණ තියාගන්න ඕන තව දෙයක් තමයි පුරුද්ද කරන සමූහයකට අපි සම්බන්ධ වෙනවා. දැන් අවහා කියන්නේ ඔයා ආසයි ගිටාර වාදනය කරනවා. ඔයා ඉන්න ඕන ගිහිල්ලා ඒ සංගීතයත් එක්ක ඉන්න මිනිස්සුත් එක්කම ඔයා ගිහිල්ලා හැසිරෙන්න ඕනේ. එතකොට ඔයාට නිකම්ම කැමැත්ත ඇතිවෙන ඔයා ඒ තැනට යද්දිම වටපිටාව සකසලා තියෙනවා. ඒ ගිහිල්ලා ඒ දේ සමග සම්බන්ධ වෙලා ඒ දේ කරන්න කැමති දේත් එක්ක ඉන්න කට්ටියක් එක්ක මිද්දි අපිට ඒ පුරුද්ද හැමදාම දිගටම කරගෙන යන්නේ ලේසි. මොකද හැමෝම කරනවානේ. ගිටාරේ පුරුදු වෙන්න වගේ නම් යද්දි නිකන් හිටෝ යන්නේ නැතුණාට එතනට ගියාට පස්සේ අනිත් අය දැකලා වාදනය කරන දැකලා කැමැත්තක් ඇති වෙලා ඒක දිගටම කරන්න හිතෙනවා. පුරුද්ද සමග ඉන්න සමූහයක් එක්ක තමයි ඉන්න ඕනේ. දැන් සින්දු කියන එක නේ වාගේ ඉහළ ඉන්න සින්දු කියන එකත් එක්ක. ගිටාර ප්ලේ කරගෙන යනවා ඔයා ගිටාර එක. ට්‍රැවලින් වගේ නේ ඔයා ඇවිදින්න කැමති නම් ඔයාට පුළුවන් ඒ ඇවිදින්න යාළුවෝ සෙට් කරගෙන ඒ කට්ටියත් එක්කම ඉන්න. ඒතකොට ඒ කට්ටිය හැමදාම එයාලා කරන දේ කරනවා. ඒතකොට ඔයාත් ඉබේම ඒ දෙයට පුරුදු වෙනවා. මිනිස් ස්වභාවය තමයි අපි ඒවල් තුනක්
අනුකරණය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ගොඩක් සමීප දේවල්, බොහොම පේන්න තියෙන දේවල්, ගොඩක් බලවත් දේවල්. ඉතින් ඔයා මේ තුනට අදාළ දෙයක් කරන්න යනවා නම් එතකොට ඔයාට ලේසි. ඔයාගේ සමීපයේ තියෙන මේ ඔයා කරන්න කැමති දේවල් නම් ඔයා කොහොමද ඒ දේ කරනවා. ඒ සංගීතය වගේ නම් ඔයාට දැන් කරන්න ඕනේ. ඒක හැමතැනම ඔයාට පේන්න දෙනවා නම් ඔයාගේ සමීපයේ තියෙනවා නම් සහ ඒක අර බලවත් දෙයක් වගේ ඔයාට පේනවා නම් ඒකෙන් කරන්න පුළුවන් ලොකු දේවල් ඔයාට පේනවා නම් ඔයා ඒ දේ කරන්න නිබ්බේම යොමු වෙනවා. එතකොට ඒක අපිට පේන්නේ ආකර්ෂණීය විදියට. ඒ පුරුද්ද අපිට පේන්නේ ආකර්ෂණීය විදියට. පුරුද්ද ආකර්ෂණීයව කරන් යන්න අපිට කරන්න පුළුවන් අනිත් දේ තමයි සතුට දැනෙන දෙයක් එක්ක සම්බන්ධ කරනවා. සතුට තියෙන දෙයක් එක්ක සම්බන්ධ කරනවා. දුෂ්කර පුරුද්දන් නම් අපිට සතුට හේතුන් දෙයක් මුලින් කරලා ඊට පස්සේ දුෂ්කර ක්‍රියාව කරද්දී කරන් යන්න ලේසි වෙනවා. මම කලින් කිව්වා වගේ අර ඒක ටිකක් සම්බන්ධ කරනවා වගේම තමයි. සතුට හේතුන් දෙයක් මුලින් කරලා එකපාරම දුෂ්කර දේ පටන් ගන්න අපිට දෙන්නේ නැහැ. නමුත් සතුට හේතුන් අපි කැමති දෙයක් කරාට පස්සේ අර දුෂ්කර දේ කරද්දී ඒක කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. පුරුද්දක් ගොඩනැගීමේ තුන්වෙනි නීතිය තමයි ඒක පහසුතාවයක් කරගන්න. අපිට ඒක පහසුවෙන් කරන්න පුළුවන් නම් ලේසියෙන්ම කරන්න පුළුවන් නම් අපි ඒ දේ කරන්න කොහොමද නැඹුරු වෙනවා. සමහර කියනවා මෙහෙම පුරුද්දක් ඇති කරගන්න දවස් 21ක එක දිගට කරොත් දවස් ගණන් එහෙම කියනවනේ. ඒකටත් වඩා අපි මෙතනදී ફોකස් කරන්න ඕනේ යම් කිසි පුරුද්දක් කරනවා. ඔයා ඒ දවස් 21ම ඒක කරනවා. තව එක්කෙනෙක් ඒ දවස් 21ම දවසකට එයා දෙපාර ගානේ පුරුද්ද කරනවා. එතකොට එයා 42 වාරයක් ඒක කරලා ආරය 21 වාරයක් කරලා තියෙනවා. එතකොට කොයි එක්කිනාද පුරුද්ද වැඩිපුරම ලං කරගෙන තියෙන්නේ? අර වැඩිපුර කරපු එක්කිනා. එතකොට එතනදී වැදගත් වෙන්නේ අපිට දවස් ගාන නෙවෙයි කරන වාර ගාන. වාර ගාන වැඩි වෙන්න අපි පුරුද්ද කරනවා වැඩි වෙනවා. ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලෙ ඒ විදිහටම වැඩි වෙනවා. ඒක තමයි අපි දෙයක් පහසුදායක කරගත්තම අපිට ඒක වැඩි වෙලාවක් කරන්න පුළුවන්. ඉතින් මේ යෙදෙනවා කියලා කියන්නේ අපි පුරුද්ද අපේ ජීවිතේට එනවා. ඒකෙන් ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඒක බාධාව අඩු වෙන තරමට. ඒකට අපි මේ දේ කරන්න යොමු වෙන ප්‍රතිශතය වැඩි. මොකද ලේසියෙන්ම කරන්න පුළුවන් නේ. උදාහරණයක් ගත්තොත් ව්‍යායාම කරන්න යනවනේ. අප වැඩට යන අතරම පාරේ කොතන හරි ව්‍යායාම ශාලාවකට යනවනේ. එතකොට මේ වැඩට යන ගමන්ම එකට ගිහිල්ලා යන්න තියෙනවා. ඒක වෙනමම තැනක තියෙනවා. ඔයා වැඩ කරන තැන වෙනම තැනක තියෙනවා කියලා හිතන්නකො. එතකොට ඔයා ඒකට යන්න තියෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි. මොකද ඔයාට ව්‍යායාම ශාලාවට වෙනම යන්න ඕන. වැඩ කරන තැනට ඔයා වෙනම යන්න ඕන. එතකොට කරන්න යොමු වෙන ප්‍රතිශතය අඩුයි. පහසුදායක කරගන්න අපි කරන්න ඕන. වටපිටාව සකස් කරගන්න ඕන අපිට. ඉතාල පහසුවෙන් මේ පුරුද්ද කරන්න පුළුවන් විදියට. ලේසියෙන් කරන්න පුළුවන් වටපිටාවක් අපි සකස් කරගත්තම අපිට මේ පුරුද්ද අපේ ජීවිතේට ඉක්මනටම ලං කරගන්න පුළුවන්. ඉක්මනටම ප්‍රතිඵලදායක කරගන්න පුළුවන්. මේකෙම අනිත් පැත්ත අපිට නරක පුරුද්දෙන් ඈත් වෙන්න භාවිතා කරන්න පුළුවන්. මොකද බාධා වැඩි වෙන තරමට පුරුද්ද අඩු වෙනවා. රූපවාහිනිය පැය ගණන් නරඹන්න බැහැලා ඉන්නවනේ. රූපවාහිනිය නරඹලා ඉවර වෙලා ස්විච් එකෙන් ඕෆ් කරන්න පුළුවන්. ස්විච් එක ඕෆ් කරලා ඒත් ඔයාලට හිතෙනවා නම් ටීවී එක දාන්න උගේ ඔයාලට පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක අරන් ඒකේ බැටරි දෙක ගලවලා ඒ දෙක වෙනම තැනින් තියලා රිමෝට් එක වෙනම තැනින් තියලා එහෙම කරනවා. ඒක ඔයාලට අර එකතු කරගෙන ප්ලග් කරලා ටීවී කොන් ගන්න පොඩි වෙලාවක් යනවනේ. ඒ වෙලාව නිසා ඔයාලට හිතෙන්නේ නැති නිසා අපිට මේ නරක පුරුද්දෙන් ඈත් වෙන්න පුළුවන්. පුරුද්ද පහසුදායක කරගන්න ඔයාලට කරන්න පුළුවන් තව දෙයක් තමයි මිනිත්තු දෙකේ රීතිය භාවිතා කරන එක. අපි කරන පුරුදු මිනිත්තු දෙකක් විතරයි කරන්න තියෙන්නේ. පොතක් කියනවනම් මිනිත්තු දෙකක් කියවනවා. විනාඩි දෙකක් ව්‍යායාම කරනවා. ඒක අපි කරන්නේ ඇත්තට විනාඩි දෙකකින් ඒක නවත්තන්න නෙමෙයි. ඒ විනාඩි දෙක කරනවා කියන්නේ ඔයාලට ඊට පස්සේ ව්‍යායාම කරන විනාඩි දෙකකින් ඒක නවත්තන්නේ නැහැ නේ. මුලින් ඒක පටන් ගත්තම ඔයාලට හිතෙනවා එන්න ප්‍රතිඵලයක් තියෙනවා වගේ නිකන් ඔයාලට දැනෙන්න ගන්නවා. එතකොට ඒක ඔයා දිගටම කරන්න පෙළඹෙන අවස්ථාව වැඩි. මිනිත්තු දෙකක් විතරක් කරන්න යනවා කියලා අපි ඒක පටන් ගන්නවා. කරන්න පටන් ගත්තා මේක ඉබේම ඒක දිගට කරගෙන යනවා. පොතක් කියවන්න ඔයා ගත්ත කියන විනාඩි දෙකක් කියවන් යද්දි ඉස්සරහා තියෙන්නේ මොනවද කියලා ඔයාලා දැනගන්න ඔයාලට කුතුහලයක් ඇති. එතකොට ඔයා ඒක දිගටම කියගෙන. එතකොට ඒක මිනිත්තු 10 20 30 වගේ ලොකු වෙලාවක් අන්තිමට ඔයා ඒ පොත කියවන. කරන වැඩේ මිනිත්තු දෙකක් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක උදා පහසුදායක කරගන්න අපිට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි ඒක වැලැක්කිය හැකි බවට පත් කරන්නේ. අනිවාර්යෙන් අපි මේ දේ කරන්න ඕනේ බවට පත් කරනවා. අපි ඒකට අපිට පොඩි ෆර්ට් එකක් දාන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තම ව්‍යායාම කරන්න ඕන කම්මැලි නම් ඔයාලට යන්න හිතෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ව්‍යායාම වැඩමුළුවක් සංවිධානය කරන්න. ඒක එතකොට ප්‍රධානත්වය ගන්න ඔයා එතකොට ඒකෙන් ඔයාලට කවදාවත් ගැලවෙන්න බෑ. මොකද අනිත් අය එන්නේ ඔයා ඒක පටන් ගත්ත නිසා. ඔයා මූලික කරගෙන තමයි එන්නේ. ඒක ඔයාලට කවදාවත් ඒකෙන් ගැලවෙන්නේ නැතුව ඔගේ යාට එක දිගට ඒක කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ උපක්‍රම භාවිතා කරන්න පුළුවන් අපිට. දෙයක් පහසුදායක කරගෙන යන්න නොයලක්විය හැකි බවට පත් කරොත් මේ පුරුද්ද අනිවාර්යෙන් දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහටම ඔයාලට නරක පුරුද්දෙන් ඈත් වෙන්න කරන්න තියෙන්නේ නරක පුරුද්ද අපි ඉදිරියට කරගෙන යා හැකි තත්ත්වයට පත් කරන්න ඕනේ. වෙන්න තියෙන බාධක වැඩි කරාම නරක පුරුද්ද කරන්න යන සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා. පුරුද්දක් ඇති කරගැනීමේ නීතිවල අන්තිම නීතිය නැත්නම් හතරවෙනි නීතිය තමයි තෘප්තිදායක කරගැනීම. අපිට සතුටක් ගෙන දෙන දෙයක් බවට ඒක පත් කරගන්න. අපි සතුට හිතෙන දේවල් කරන්න අපි කොහොම කැමතිනේ. එතකොට අපි මේ පුරුද්ද දිගටම කරගෙන යාමේ සම්භාවිතාවය වැඩි. මේ පුරුද්ද කරලා අපි ලබන ප්‍රතිඵල තෘප්තිදායක නැහැ. ඒ වැඩි නියමයි. මේක ආයෙ කරා නම් හොඳයි. මේ වගේ ෆීලිං එකක් අපිට එනවා කියන්නේ අපි නවත්තන්න නැතුව කොහොමද දිගට කරගෙන යනවනේ. එන්න තමයි මේ හතරවෙනි නීතියදී කතා කරන්නේ. ක්‍රියාව තෘප්තිදායක විදිහට දිගටම කරගෙන යාම තමයි. තෘප්තිදායක කරගැනීම අපිට නරක පුරුද්දෙන් ඈත් වෙන්නත් භාවිතා කරන්න පුළුවන්. අපි දැන් ඔන්න තීරණයකට එනවා මේ මාසෙ මත්පැන් බොන්න නැතුව ඉන්නවා. මේක අපි ඉතුරු කරනවා. ඒ සල්ලි ගිහිල්ලා ඩිපොසිට් එකකට දානවා. ඊපස්සේ අන්තිමේ බලන කොච්චර ඉතුරු වෙලා දිනවද ඔයාලට කොච්චර ප්‍රතිලාභය ලැබෙනවද?
පස්සේ අන්තිමේ ලොකු මුදලක් ඔයාගේ දැම්පතුවේ තියෙන දැක්කම ඔයාට ඒකෙන් තෘප්තියක් ඇති වෙනවා. ටිකටම කරගෙන යන්න දෙනවා. එතකොට හිතන්නේ හැමතිස්සෙම මේක ඉතුරු කරලා සල්ලි ගොඩක් ඉතුරු වෙනවා අන්තිමේට ඒකෙන් කැමති දෙයක් කරගන්න පුළුවන් කියලා. එතකොට ඒ තෘප්තිදායක හැඟීම තියෙන නිසා බීමෙන් පොඩ්ඩක් වැලකිලා ඉන්න අපි පොඩි ඉෆෙක්ට් එකක් ගන්න. පුරුද්ද තෘප්තිදායක සතුට හිතෙන විදිහට කරන් යද්දී අපි කරන්න ඕන දෙයක් තමයි ඒ අපි කරන පුරුද්ද දාමේ කවදාවත් බිඳ දාන්න හොඳ නැහැ. ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි පුරුදු සටහන් කරගන්න ඕවා. පුරුදු සටහන් කරලා අපි ඒක හොඳට පේන තැනකින් තියෙනවා. අද ව්‍යායාම කරා නම් ඒක ටිකයක් එහෙම දාගන්න ඕන. එතකොට අපිට ඒක දකිද්දි අද වර ව්‍යායාම කරන්න හිතෙන්නේ නැහැ වගේ නම් පුරුදු සටහන පේන තැන ගහලා තිබ්බම පේනවා අපිට. එක දිගට ඒ පුරුද්ද කරගෙන ආපු විදිහ ඔයා ඒ සටහනේ දකින්න. එතකොට ඔයාට හිතෙන්නේ අද මේක නවත්තන්න අදත් කොහොම හරි කරනවා කියලා ඔයා ඒක කරනවා. ඔයා වෙහෙස මහන්සි වෙලා කරපු දේ දෘශ්‍ය ප්‍රතිඵල ඔයාට සටහන් දැක්කම පේනවා. එතකොට ඔයාට හිතෙන්නේ මේ පුරුද්ද නවත්තලා ඒ දාමේ බිඳින්න. පුරුද්ද තෘප්තිදායකව කරන් යන්න අපි කරන්න ඕන අනිත් දේ තමයි ඔයා හිතන්නේ එක දවසක් මගහරිනවා කියලා. මේක කවදාවත් විපාරක් මගහරගන්නේ. මොකද පළවෙනි දවසේ මගහරගත්තට ආය අපි ඊළඟ දවසේ ඉඳන් මේක දිගටම කරගෙන යනවා. අපි දෙවෙනි දවසෙත් අපි ඒක කරන්නේ නැති වුණොත් ඒ පුරුද්ද කරන්නේ නැතුව ඕන දැන් දිගටම යන්න පුරුදුනේ. දවසක් අපිට කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් අපි ඊළඟ දවසේ ඒක කරලා දාමේ දිගට පවත්වාගෙන යන්න පුළුවන්. එක දවසක් දෙයක් ඕනම කෙනෙක්ට මිස් වෙන්න පුළුවන්. දෙකක් මිස් වුණත් ඒක අර ඒක පුරුද්දක් කරන්නේ නැතුව ආය අපි මේකට අවතීර්ණ එක දිගට ඒක කරන් යන්න ඕනේ. නැත්තම් ඒක එතනින් බින්දුනොත් එහෙම අපිට ආයෙ කරන්න හිතෙන්නේ නැහැ. ඒ පුරුද්ද බින්දලා දානවා කියන්නේ නිකන් වැරද්දක් කරා වගේ නේ. කරගෙන ආපු හොඳ දෙයක් නවත්තපු ගමන් ඔයාලට හිතෙන්න ඕනේ අපරාධ මං කරේ වැරද්දක්. මේ හැඟීම ඔයාලට එනවා නම් ඔයා එතකොට ඒක එක දවසක් නවත්තලා ඊළඟ දවසේ ආයෙ පටන් ගන්නවා. ඔයා නැවත නැවත සිදු කරන එකම වැරදි මාලාවන් නිසා තමයි මේ පුරුද්ද අපේ ජීවිතෙන් නැති වෙන්නේ. ඒ වගේ නරක පුරුද්දෙන් ඈත් වෙන්නත් මේ නීති හතරේ ප්‍රතිලෝමය භාවිතා කරන්න පුළුවන්. මේකෙදි පැහැදිලිව පෙන්සෙන් නොතබන්න. يعني පේන්නේ නැති කරන්න ඕන. ඔයා දුම්බුන පුරුදු වෙලා ඉන්නවනේ. උඹේට පේන්න තියෙන තැන කරන් ඔයා ඉන්නේ. ඔයාට ඒක කවදාවත් පත්තන්න බෑ. ඔයා ඒ වෙලාවේ ඒක දැක්කම ඒක අරගෙන බොනවා. ඒක ආකර්ෂණීය දෙයක් විදිහට ඔයා දකින්න හොඳ නැහැ. මගේ වටේ ඉන්න පිරිසත් ඔය දුම්බුන කට්ටියන් නම් එයාලත් ඒක ආකර්ෂණීය දකින්න තෝ ඔයාටත් එතකොට එයා කවදාවත් කියන්නේ මේක හොඳ නැති දෙයක් මේක කරන්න එපා කියන එක කියන්නේ. එතකොට ඔයාට පුළුවන් එතනින් පොඩ්ඩක් ඈත් වෙන්න. ආකර්ෂණීය නොවන දෙයක් බව එයාලා කවදාවත් කියන්නේ නැහැ. ඒ නිසා ඔයා එතනින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඕන. ඒ ඉන්න කලාපයෙන් පොඩ්ඩක් බැහැරව ඉඳලා ඉතින් ඈත් වෙන්න පුළුවන් ටික ටික. පාටි වලට ගියාම ඔයාලට මේ ඩ්‍රින්ක්ස් ඔයාලට බේන්න තියෙනවා. ඔයාලට ඕන වෙලාව ගිහලා බොන්න පුළුවන්. එතන වියදමකුත් නැහැ. නික සංගීතය ඇහෙනවා. පාවිච්චි කරන්න තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ අවස්ථාවලදී පාටි පොඩ්ඩක් මගේ හැරලා සෙල්ෆ් කන්ට්‍රෝල් එකකින් ඉඳලා ඒ වගේ තැන් වලට ගියොත් ඔයා දන්නවනේ ඔයාලට පුළුවන් ඔයා කන්ට්‍රෝල් වෙලා පොඩ්ඩක් ඒක මගේ හැරලා ඉඳලා බුද්ධින් ඈත් වෙනකන් ඔයාලට පොඩි කන්ට්‍රෝල් එකක ඉන්න පුළුවන්. මේ නීති තමයි ඒක අපි දුෂ්කර බවට පත් කරන්න ඕනේ. ඒකට දුෂ්කර බවට පත් කරන්න අපි කරන්න ඕන අපිට ඒකට ලේසියෙන් ලං වෙන්න බැරි විදිහට අපි තියන්න ඕන. දැන් ඔයා හිතන්න ඔයා දැන් මේ බොන් පාවිච්චි කරන දුම්මන පාවිච්චි කරන සල්ලි වලින් ඔයා ඒක එකතු කරලා ඔයා වෙන මොකක් හරි පටන් ගන්නවා. ඔයාට ඒකට ඒක එක දිගටම කරන් යද්දී ඔළුව හදා ගන්න ඕන. මේක හැමදාම මම කරනවා මේකෙන් මට ප්‍රතිලාභයක් තියෙනවා. මේ ප්‍රතිලාභය දැක්කම හැමද මත්පැන් පානය කරන්න හරි දුම්මන හරි යොමු වෙන්නේ නැහැ. මොකද අතනදී ඔයා දකිනවා ඔයාට ප්‍රතිඵලදායක දෙයක් එතනින් සිද්ධ වෙනවා. සංසන්දනය කරද්දී ඔයාට වැඩි ලාභයක් තියෙන අලුතින් පටන් ගත්ත හොඳ දෙන්න ඔයා ඒ දෙයට යොමු වෙනවා. ඔයා යාළු කට්ටියක් එක්ක ඉන්නවා පාටි දානවා මොනවා නම් එතකොට කට්ටිය එකතු වෙලා සල්ලි දාලා වියදමත් අඩුයි එතන ලේසියෙන්ම විදේ ලබා ගන්න පුළුවන්. ඕන නැති සෙට් එකක් ඔයා ඉද්දි ඔයා විතරයි නම් බොන්නේ. එතකොට ඔයාට වැඩි වියදමකුත් යනවා. මොකද වෙනම ගන්න වෙනවා. වියදම වල ප්‍රමාණයත් වැඩි නිසා ඒක කරන්න නැතුව ඉන්න තියෙන ප්‍රතිශතය වැඩි. නරක පුරුද්දෙන් ඈත් වෙනවා තීරණය කරා නම් ඔයාට සහකාරියක් වගේ ඉන්නවනම් ඔයාට පුළුවන් එයාට කියන්න බොන්න ගන්නතොත් මම ඔයාට අනිවාර්යෙන් මොන හරි අඳුමක් හරි මොකක් හරි අරන් දෙන්න ඕන කියලා එහෙම වගේ කිවිසුමකට එන්න. මත්ම පානය කරනකොට අමතර තව අමතර වියදමක් යනවා. සහකාරියට මොන හරි අරන් දෙන්නත් එපා. ඉතින් හිතලා ඔයා පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙලා ඉන්නවා. නැත්නම් ඔයා එයාගේ ගිණුමට මේ ගාන දානවා කියලා. ඒ වගේ සම්මුතියකට ආවම පස්සේ ඔයා ඒ පුරුද්ද ආයෙ කොහොමද කරන්නේ? අන්න ඒ වගේ ක්‍රම භාවිතා කරලා ඔයාට ඒ නරක පුරුද්දෙන් ගැලවෙන්න පුළුවන්. මේකේ ඔයාට අනිවාර්යෙන් ඉහළ ඕමනාවක් තියෙන්න ඕන. ඕනතරම් අදහසට කාරණා කියලා නැවතත් ඒකට ඔයා යොමු වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. මේක දෙයින් ඈත් වෙනවා කියන එක වගේ හිතට එන්න ඕන. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට ගන්න දෙයක් ඇති කියලා මම හිතනවා. පුරුද්දක් ඇති කරගන්න විදිය නරක පුරුදු වලින් ඈත් වෙන විදිය මේ පියවරවල් භාවිතා කරලා අපිට පුළුවන් හොඳ පුරුද්ද අපේ ජීවිතේ ලං කරගන්න. ඒ වගේම නරක පුරුද්ද අපේ ජීවිතෙන් ඈත් කරගන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නන පුරුදු ගොඩනගා ගන්න ආසාය යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න සහ නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඒවෙන් ගැලවෙන්න බැරිව ඉන්නවනම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාලට කියන්න මේ ක්‍රම භාවිතා කරන්න නරක පුරුද්ද ඈත් කරගන්න කියලා. මොනම පුරුද්දක් ඔයාලට ලං කරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන්, ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හම්බෙන්නම් මොඩම් පරිස්සමින් ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක වටිනා කියන කෙනෙක් ඉන්නවා නම් එයාටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා.